ये कंफ्यूजन එකක් තිබ්බසා මේ පැත්තට පස් දාන්න එපා කියලා මේ රේල්වේ ඩිපාර්ට්මන්ට් එකේ මම යාව මොකද දැන් මේගොල්ලෝ අපි එක අපි මොකද මැෂින් ෂොප් කරලා මම ඒවා බයි ඉතින් මෙතනින් දාන්න මේ සම්පූර්ණ ආර එහෙම දැන් පොසෝ මැෂින් එකේ තියෙන හැටි ගලගාවේ වගේ හැපෙන්නේ මේ ඔක්කොම මේ විලියාපු එතකොට නේද මේ සුද්ධ කරන්නේ පාරනේ මේ කෑල්ලනේ अरे तो बोल्डर्स होते खाली पिच्छे वाली नहीं सर अतर उधर नंगो सर दे रहे मैं पैसे दिप लीमोड अरे दी मैं पैसे दिप लीमोड ना सर मैं पैसे दिप लीमोड अरे दी सर ये दिन से मारा है पे कुछ रखा ले इस सब अडूना सर मैं कह रही वॉल्यूम में नौका मच्छर प्रोडक्ट दाना में खाली कमीशन ने दान पूरा कर दी पे ना वाइट में वाला के ना सब दान में ना गूगल लंगे रिक्वा मशीन था सो दान करना है सर आरटी सपोर्ट है कौन यहां पे अपने में बैठे करते हैं ये पैसे फोटो से सकते हैं අපිට මේ පැත්තේ ස්කැවේටර් සපෝට් එක දෙන්න පුළුවන්. අපිට ස්කැවේටර්ස් තියෙනවද? තියෙනවා. දැන් තව එකක් එනවා තමයි. අන්ද වේසෝද. අපි ෆුල් සපෝට් එක දෙන අපිට ඕනේ පාරවල් ටික අරගන්න. නාවලදී නගරේ පොඩි වෙලා වගේ ඉන්නේ තියෙන්නේ. ඒක අපේ නගරේ තියෙන මිනිස්සුන්ට පීඩාවට පත් වෙලා ඉන්නවා. බඩු නෑ. අපිට සාසනක් සවහන් කරන්න නිසා තර වාහන එන්න බෑ ඩෑම් එක හරහා. ඒක ඉන්ධන ටිකයි මේ දවස්වල ඉන්ධන ටිකක් තියෙනවා. ඉන්ධන දැන් එනවා. ඉන්ධන ආවනේ. හරි. ඉන්ධන තමයි ඉන්න පටන් ගත්තේ ඒකට තව පෝලිං තියෙනවා. නෑ නෑ ඒ පෝලිං එහෙමයි. පෝලිං සමහරලාට අර හැම එක්කිනාම ඉන්ධන අන්න ඒකයි පෝලිම නැතුව මේ ඉන්ධන හිඟයක් මම දැක්කේ නෑ. අද ස්කැවේටර්ස් දෙකක් මොරින් දෙන්නක් කියලා කිව්වා. ඒතකොට ඒකකට මෙයා ඉගෙනනවා. මගේ එකක් එනවා තමස ඒ අපේ එකක් නේ. ඒතකොට අපිට 6 කරන්නත් දැන් 6 කරලා දෙකක් එවනවා සනුවරට. මේ මෙයා ඇසිස්ටන්ට් ජී කිව්වා. ඒක එකක් ඔයාලට බලලා ඕනේ සුසුල් ගන්න. ඒතකොට ඕගලන්ට තුන එකක් ස්කැවේටර් එකක් ඕනේ. ඒක හරක යවනවා සමම් මේක යවනවා ඒක. හරි. බ්‍රම් ට්‍රක් හතරක් දෙකක් තියෙනවා. සුදුපා දෙක සර් ඕම මේක බෝල්ඩර්ස් වලට මොකද කරන්නේ? ඒක සර් බදලා ගන්නවා සර්. ක්ලාස් කරනවා. කටර් බාල් කරලා දාලා කරනවා. අපුලා. මෙතන යටවෙච්ච පොළොරියක් එහෙමත් තියෙනවා. මේ ලොරිය ගෙන්නවා නම් ගිහලා GPS එකේ ආගේ වෙන්නවලු මේ හැරේ යට වෙලා තියෙනවා කියලා. පිටි ලොරියක්. ඒකේ හයිකලා තිබුණේ මේකෙන් වෙන්නවලු GPS එකෙන් වෙන්නවලු ලොරිය මේ හැරේ තියෙනවා කියලා. ඒ වගේ ඒ අඳුරගත්ත එකක් ඒ වගේ තව ඒවා ඇති ඒක. ඒතර මෙතන ඉස්සරහම අර මේකට අහුවෙච්ච රියදුලා කිව්වාර වගේ ස්පීඩ් වෙලා අපි සහාය තල්ලු කරන්න එහෙම ගියා වාහන එකක් එක්කම ගියා කියලා. රියදුලාගේ වාහනේ අර කොට වල වැදිලා අනිත් පැත්තට හැදලා තේරගත්තා. तुम्ही कौद? I'm Parveen Manti Mahanarbi. Meeting with Tushari. So nice of meeting you. Me too. මේ හැරි ඉන්නේ මම මෙතන යහා පැත්තේ. දැන් යන්න බැරුවද ඉන්නේ? එහෙම වුණා මට. මම මෙතන I was the last මේ බ්ලොක් එකේ හිටපු. ඊට ඒ නිසා skip narrow skip. ඊට පස්සේ පල්ලියේ ඉඳලා තමයි පල්ලියේ මේ මහතුරු තමයි මම බලාගත්තේ. ඒක තමයි වෙන්න ඕනේ. ඔව් තමයි වෙන්න ඕනේ. කමියුනිටි ගැප්ස් නැහැ. yes. මම අපදා කල්පනා කරන කමිටු වැක්සීමට ගියා ආනන්ද විජේපාල මෙතුමත් එක්ක. ඒක ඉවර වෙලා එනකොට මෙතන සිද්ධිය වෙනවා. මම අන්තිමට බ්ලොක් වුණ නිසා ඒ ඔක්කොම වෙනවා. බය වෙන්න එපා. අපිට මේ මෙතන තමයි අපේ ඇත්තටම සප්ලයි අපිට අනිත් පැත්තෙන් ඇක්සස් තිබුණත් අපේ ඇඩ්මිනිස්ට්‍රේෂන් ඩිස්ට්‍රික්ට් කැන්ටිනේ අපි කැන්ටි බෝඩර් එකේ ඉන්නේ. අපිට හැමදේම අපේ හොස්පිටල් එක ෆන්ක්ෂන් ඉන්නේ ඒක ස්ටාෆ් ડોක්ටර්ස් ඔක්කොම ඉන්නේ කැන්ටි. එතකොට මේවා ඉන්නේ අනිත් බැංක් ස්ටාෆ් AGS ඔෆිස් පොලිස් පෝට්ස් හැමතැනම ෆන්ක්ෂන් වෙන්න මෙතන තමයි ඕනේ වෙන්නේ. මේකෙන් තමයි ස්ටාෆ් එන්නේ. ඔක්කොම දැන් නම් බසස් දෙක දෙකට වැඩ කරන නිසා පොඩ්ඩක් හරි ෆන්ක්ෂන් වෙනවා. අපි
back to normal වෙන්න නම් we'll get you on back to normal, don't worry. Or normal or better than that, as president said. Yes, it will be better than that. We expect that. Yeah, it will be. We will do. Okay, thank you. So nice for meeting you. Thank you for coming. දැනට මොන හරි මම කිව්වා එයාගේ ජර්සිස් එක මම දෙන්න කියලා. එනවා ආ යුනිෆෝම්. අවන්නේ. නෑ කියලා විනාඩිය අයියා මම. රෙස්පොන්ස් හර. ෆස්ට් රෙස්පොන්ස්. හරි. හොඳින් රාජකාරී කරන් ඉන්න ඕනේ. hina වෙලා ඉන්න ඕනේ අනිත් එක. නැතිත් රටකට අවශ්‍ය මේ තමයි hina. hina ඉන්නේ මිනිස්සු hina කරන්න කතා කරන්න සමහර මිනිස්සුගේ මනසකට එතකොට අපි මේ විශ්ව ශක්තියමයි කියන්නේ හැම ශක්තියක් කියනවා. ඒකට ලෞකික ශක්තිය. හරි. ඕකේ. ඊළෙන්න ආයෙන පාර අරින්න ඕනේ. ඒතකොට ඉක්මනට පාර හරියම ආයෙනවා. ආයෙ පිටෙන්න බැල්ලට යන්නේ නැහැ. නේද? ඒකෙන් මෙහා පැත්තට යන්න පුළුවන්. හරිද ඉංජිනේර්? Wait on. Jana, you have to do this. එරියා මේ මොකද්ද මේක කියලා බලන්න. ආව අමුතුම සත්‍යයක්. CP අපි රේල්වේ කරනවා කන්සල්ටන්සි අපි බැලුව කම්පැනි රීච් එක බැලුව යුනිවර්සිටි එකේ ප්‍රොෆෙසර් ශාන් සමච්චර සීනියර් ටීම් එක අපේ ගෲප් එකක් මාව ඔෆිස් එකෙන් අද මුළු කරනවා කමෙන්ට් ඉන්ස්පෙක්ෂන් කරගෙන යනවා. This will be better than we can. උන්නට වඩා හොඳට එන්න ඕනේ. හරිම. ඒක තමයි ඌලෙන් කරනවා දැන් ඔතන මහා ඔටෝමැටිකලි ඒක ප්‍රොපෝසල් එක තියෙනවා. ඉතින් කලක් තිස්සේ තියෙන කෙරුන්නේ නැහැ වැඩි. දැන් ඒක අලුත් එකක් ඇඩ් වෙලා ඌලෙන් යනවා. ෂෝට් ටර්ම් යන්න හැබැයි possible කරන්නේ නැහැ. ඔව් ඔව්. first thing නේ. train service එක ලක්කයි ඉන්නවා. ඒක first priority then the permanent solution that long term. Okay, thank you very much for visiting us. No, what is it? My duty. It's a pleasure. What's your name? පසුගිය 27 වෙනිදා ඊටාම ඛේදජනකව මේ ස්ථානයේ සිද්ධියක් සිදු වුණා. රට පුරා ඇති වුණ අයහපත් කාලගුණ තත්ත්වයක් එක්කම මෙම ස්ථානයේ වාහන ගණනාවක් එක්ක විශාල පස්කන්දක් නාය යාම සිද්ධ වුණා. සිද්ධ වෙන අවස්ථාවේදී මමත් මේ ස්ථානයේ සිටියා. ඒ වගේම මීට අමතරව මහා මාර්ග සහ නොයෙකුත් ස්ථාන පස්කන්දු කඩා වැටීම් අනතුරු විශාල සංඛ්‍යාවක් සිදු වෙලා තිබුණා. ඒ අතරින් පස්භාග කෝරළේ සහ ගංගිහෙළ කෝරළේ හැම ස්ථානයකටම දැන් ප්‍රවේශ වීමේ පහසුකම් අපි සලස්වමින් තියෙනවා. ප්‍රධාන මාර්ග සියල්ල විවෘත කරලා තියෙනවා මේ මාර්ගයේ හැර. මේක තමයි අපිට තියෙන විශාලම අභියෝගය. මේ සඳහා තවත් අපිට සතියකට අධික කාලයක් ගත වෙයි කියලා අපේක්ෂා කරනවා. නමුත් ඒ කාලය කෙටි කරගන්න යුද හමුදාව
අපේක්ෂා කරනවා. යුද හමුදාපතිතුමන් මෙතන කරන ලද සංචාරයෙන් පසුව දැනුම් දුන්නා හැකි ඉක්මනින් මෙම මාර්ගයේ විවෘත කිරීම සඳහා අවශ්‍ය කටයුතු සලසා දෙන බවට. මොකද අපි නාවලපිටිය මහනුවර දිස්ත්‍රික්කය හා සම්බන්ධයි. අපේ පරිපාලන නගරයේ මහනුවර අපේ සියලු අවශ්‍යතා සහ සියලු කටයුතු සඳහා යන්න එන්න තියෙන මේ පාර රෝහලේ සේවකයන් සියලු දෙනාත් බැංකු නිලධාරීන් පොලිසිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දුම්රිය ස්ථානය තැපැල් කාර්යාලය පොලිසිය උසාවිය ඔය හැම තැනකම සේවකයෝ හැමෝම වැඩට එන්නේ බොහෝ දෙනෙක් මේ පාරෙන්. ඉතින් ඒ වගේම පාසල් පටන් ගත්තාම අපේ දරුවෝ පාසල් යනවා මහනුවර ප්‍රදේශයට මේ පාරේ. අපිට මේ පාර කියන එක ඉතාම අත්‍යවශ්‍යයි. අපේ සියලු බිඳ වැටුණ සම්බන්ධතා අතරින් අපිට ජලය අපි ඉතාම කඩිනමින් අපේක්ෂා නොකළ තරම් කඩිනමින් ජල සැපයීම අපිට සකස් කරගන්න හැකියාව ලැබුණා. ජල සම්පාදන මණ්ඩලයටත් අපි ස්තුතිවන්ත වෙනවා. ඒ සියලුම සේවකයන් රාත්‍රී 12 මාර වෙනකන් අපිත් එක්ක රැඳී ඉඳලා එක දිනයකින් ඒ කටයුතු සියල්ල සිදු කර අඩුපාඩු එම අවස්ථාවේම මී වතුර කාර්යාලයට ගිහිල්ලා නැවත ගෙනල්ලා කඩිනමින් අපිට සම්බන්ධතාවය සකස් කරලා දුන්නා. එහෙම නොවුණා නම් අපිට මේ ප්‍රදේශයේ ජීවිත බේරගන්න තවත් ලොකු ගැටලුවක් ඇති වෙන්න ඉඩ තිබුණා. සෞඛ්‍ය ගැටලු. ඉතින් විදුලි සැපයීමත් යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය සියලු කටයුතු කරලා තියෙනවා. අපිට දැනට පල්ලේගම ප්‍රදේශයේ එක කොටසක් සඳහා විදුලි සැපයීම යාවත් කාලීන කරමින් තියෙනවා. ඒ සඳහා අලුතෙන් 33000 විදුලි රැහැන් පද්ධතියක් අදීන කටයුතු කරලා තියෙනවා. ඒකට බාධාවක් වෙලා තිබුණා දුම්රිය ඉඩම්වල තියෙන ගස් කැපීම. අද ඒ සම්බන්ධව තිබුණ බාධාත් ඉවත් කර ගැනීමට අපි සාකච්ඡා කරලා අවශ්‍ය කටයුතු සලස්සලා තියෙනවා. දැන් ඒ කටයුතුත් කඩිනමින් කරලා මං හිතන්නේ හෙට වෙනකොට ඒ පල්ලේගම ප්‍රදේශයට විදුලි සැපයීමත් ලබා දෙන්න පුළුවන් වෙයි. මේ මාර්ගයත් අපි කඩිනමින් විවෘත කරනවා. ඒ විවෘත කිරීමත් එක්ක අපිට ඇති වුණ බාධා සියල්ලම අපිට අවසන් කර ගැනීමේ හැකියාව තිබෙනවා.